හෙලෝ කොහමද යාළුවනේ ඔන්න අදත් ලේසි රෙසිපි එකක් අරගෙන ආවා. ඔයාලට මං කලින් වීඩියෝ එකක කිව්වා අලු කෙසෙල්ලෙලි රෙසිපි එකක් අරන් එනවා කියලා. ඔයගොල්ලෝ ඒ ටික අරන් තියාගත්තා නේද සුද්ධ කරපු වෙලාවේ? එහෙනම් අපි අලු කෙහෙල්ලෙලි මැල්ලුමක් හදමු. අද හීනිවට ලියා ගන්න අලු කෙහෙල්ලෙලි ටික ඒත් එක්කම 5 ටිකුයි පොල් ටිකුයි තෝනේ අපිට මේක හදන්න. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් කෑම ව්‍යංජන හදනකොට අවශ්‍ය දේවල් ටික. ඉතින් අපි දැන් මේ ටික හදන්නේ කොහොමද කියලා බලමු. වෙනදා වගේම ඉතින් තෙල් චුට්ටක් ලිපේ තියලා ලුණු යාළුවෝ දෙන්නව මම තෙලට දාගත්තා. මේ දෙන්න ටිකක් බැදෙනකන් අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි අලු කෙසෙල්ලි ටික මේකට එකතු කරගන්න ඕනේ. දැන් නම් යාළුවනේ ටිකක් බැදීගෙනයි එන්නේ. අලු කෙසෙල්ලි ටිකට කලින් මං හිතුවා 5 ටික මේකට එකතු කරගන්න. මේකේ 3-5 කුඩු මිරිස් කුඩු කෑලි මිරිස් ලුණු සහ කහ තමයි තියෙන්නේ. මම මේ ටික මේකට එකතු කරගන්නවා. 5 ටිකක් බැදුනහම හරිම රහයිනේ. ඒක නිසා මම ටිකක් කලින් 5 ටික එක්කාසු කරගත්තා. ඉතින් යාළුවනේ හැමදාමත් මම ඕගොල්ලන්ට පාන්දරෙන් උයන රෙසිපි තමයි මේ අරන් ඉන්නේ. ගෙදර කෑමට හදන. ඉතින් ටිකක් අඳුරු ගතිය වැඩි. මම ගෙදර විදුලි පහන් එළියෙන් තමයි මේ වැඩ කටයුතු සේරම ඕගොල්ලන්ට කරලා පෙන්නන්නේ. පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. අඳුරු ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකට මට සමා වෙලා මගේ වීඩියෝ ඉතින් රස විඳින්න. මේ ටිකක් අපහසුතාව මැද තමයි ඉතින් මේ වගේ දේවල් මම ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඕගොල්ලන්ට පුංචි හරි දැනුමක් ලබා ගන්න හින්දා. ඉතින් මේ බලන්නකෝ දැන් මේ ටික චුට්ටක් බැදීගෙන එනකොට අපි අලු කෙසෙල්ලි ටික මේකට එකතු කරගමු. මේ විදිහට හදාගත්තාම හරිම රසයි ඉතින්. දැන් නම් ටිකක් බැදිලා වගේ යාළුවනේ අපි අලු කෙසෙල්ලි ටික මේකට එකතු කරගමු. මේ බලන්නකෝ ඊනියට කපා ගන්න ඕගොල්ලෝ ගොඩාක් වෙලා තියා ගන්නත් එපා. කපා ගත්තාම මොකද මේවා ටිකක් කහට විසෙනවා වගේනේ. කපා ගත්ත ගමන් ඉක්මනින් සූදානම් කරගන්න ලෑස්ති කරගන්න. බලන්නකෝ මම ඒ ටික දාලා කලවම් කරගන්නවා. මේ හදාගත්තාම හරිම රහයි. ඉතින් අහක දාන්න එපා කවදාක්වත් මේවා. හරිම ගුණයිනේ. එක වේලක් හරි අපිට මේ කරි එකට මේකක් හදාගන්න පුළුවන් ඉතින්. සමහරු ඒවත් හදන හැටි දන්නෙත් නෑ. මං හිතන විදිහට සමහර අය නම් මේවා වීසි කරනවා. සමහරු නම් දන්නවා මේවෙන් රස රෙසිපි හදන්න. ඉතින් මේ මම අරගෙන ආවේ අද මම හදන රෙසිපි එකක්. ඉතින් මම මේ විදිහටත් හදනවා අලු කෙහෙල්ලෙලි. බලන්නකෝ. බලන්නකෝ ඉතින් ඔන්න මම හදලා ඉවරයි. මේ අලු කෙහෙල්ලෙලි මැල්ලුම ඔන්න බලන්නකෝ. මේක හරීම රහයි. මං කියනකොට ඔයගොල්ලෝ හදලා බලන්නකෝ ඉතින්. චූටි වෙලාවකින් ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් පාන්දරට රෙසිපි තමයි මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් හදලා බලලා රස කියන්නකෝ එහෙනම්. ඔන්න බලන්නකෝ අද මම හදාගත්තු මෙනු එක අලු කෙසෙල්ලි ටික හැදුවා. සුදු බත් ටිකක් උයාගත්තා. මේ බලන්නකෝ. බතල කරි එකක් හදාගත්තා. මේ බලන්නකෝ පාට ලස්සන. මම ඕගොල්ලන්ට බතල කරි එකක් හදන රෙසිපි එකක් ගෙනල්ලා තියෙනවා. කැමති නම් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්නකෝ මගේ channel එක පැත්තේ. ඊට පස්සේ මම කූනිසෝ ටිකක් තෙල් දාගත්තා. බලන්නකෝ අද මෙනු එක කොහොමද කියලා. මං හිතනවා රස පාරට තියනවා කියලා. ඔන්න ඔහම තමයි අද රෙසිපි එක මගේ. බලන්නකෝ අලු කෙහෙල්ලෙලි ටික හැදුවා. බතල කරිය හදාගත්තා. ලස්සනට සුදු බත් ටිකක් රස වෙන්න හදාගත්තා. බලන්නකෝ ඉතින්. මං හිතනවා මේ මෙනු එක ගැලපෙනවා ඇති කියලා ඉතින්. ඔයගොල්ලෝ කැමති නම් ඉතින් try කරලා බලන්න. එහෙනම් යාළුවනේ තව මේ රස රෙසිපි එකක් අරගෙන ආයි දවසක එනකම් ගිහිල්ලා එන්නම්. ආදරෙන් සතුටින් කැම ටික හදලා ඉතින් ගෙදර අයට ආදරෙන් පිළිගන්වන්න. ගෙදර සතුට රැඳිලා තියෙන්නේ මේ ආහාර පාන වල රසත් එක්කලා තමයි ඉතින්. එහෙනම් ඉතින් යාළුවනේ ගිහිල්ලා එන්නම් මං.